නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, අද දවසේදී අපි බලාපොරොත්තු වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදිච්ච ඒ අභිධර්මය පිළිබඳව කරුණු පැහැදිලි කරගන්නට. විශේෂයෙන්ම මේ සඳහා අපි උපයෝගී කරගන්නවා අභිධර්මයේ සත්ත ප්‍රකරණය මුල් කරගනිමින් දේශනා කරන්නට යෙදිච්ච, රචනා කරන්නට යෙදිච්ච අභිධර්ම චන්ද්‍රිකාව කියන මේ ග්‍රන්ථය. විශේෂයෙන්ම මේ අභිධර්ම චන්ද්‍රිකාව රචනා කරන්නට යෙදුනේ මාතර ශ්‍රී ධර්ම වංශ කියන ස්වාමින් වහන්සේ. විශේෂයෙන්ම අපි ස්වාමින් වහන්සේට ස්තුතිවන්ත වෙනවා, පින් අනුමෝදන් කරනවා, ආශිර්වාද කරනවා. මේ වගේ උතුම් ධර්ම ග්‍රන්ථයක් රචනා කිරීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මේ අභිධර්ම චන්ද්‍රිකාව රචනා කරන්නට යෙදුනේ ඒ ස්වාමින් වහන්සේ මේ සත්ත ප්‍රකරණය මුල් කරගනිමින්. විශේෂයෙන්ම මේ ග්‍රන්ථය ආධුනික අයට බොහෝ සෙයින්ම වැදගත් වෙනවා. අභිධර්මයේ පිළිබඳව මූලික අධ්‍යාපනයක් ලබා ගැනීම සඳහා. මේ අභිධර්ම චන්ද්‍රිකාව කියන්නේ මොකක්ද කියලා අපි විමසා බලන්නට ඕන. විශේෂයෙන්ම මේ අභිධර්ම චන්ද්‍රිකාවේ පාද, එහෙමත් නැත්නම් කොටස් 9ක් තියෙනවා. සඳහන් කරගත්තොත් එහෙම චිත්තපාදය, ඒ වගේම චෛතසික පාදය, ඒ වගේම ප්‍රකරණක පාදය, වීතිපාදය, වීතිමුක්ත පාදය, රූප පාදය, සමුච්ඡේ පාදය, පටිච්ච සමුපාද පාදය සහ කර්මස්ථාන පාදය කියලා පාද 9ක් තියෙනවා. කොටස් 9ක් තියෙනවා. මේ එක එක කොටසක් ගානේ චිත්ත පිළිබඳව, ඒ වගේම චෛතසික ධර්මයන් පිළිබඳව, ඒ වගේම චිත්ත සහ චෛතසිකයන් වල යෙදෙන චෛතසික ප්‍රමාණය සහ සිත් ප්‍රමාණය, මේ විදිහට මේ අභිධර්මයේ කොටස් විග්‍රහ කිරීමක් සිද්ධ වෙනවා. එතකොට අපි සලකා බලන්නට ඕන මේ අභිධර්මය කියන්නේ කුමක්ද? ඒ වගේම මේ අභිධර්මයේ දේශනා කළේ කාටද? කොයි විදිහටද අද දක්වාම මේ අභිධර්ම දේශනාව අපගේ අතට පැමිණෙන්නේ කියලා මේවා විමසා බලන්නට ඕන. විශේෂයෙන්ම අභිධම්ම කියන පදය විග්‍රහ කරනවා අභිධම්මේති නාම රූප පරිච්ඡේදේ. ඇතැම් ග්‍රන්ථයක සඳහන් කරනවා අභිධර්මය යනු නාම රූප පරිච්ඡේදය බව. එවැගේම විශේෂයෙන්ම ධම්මසංගණී අට කතාවේ සඳහන් වෙනවා ධම්මාතිරේක ධම්ම විශේෂට්ඨේන අභිධම්මෝ. ධර්මාතිරේකයක් පවතින, එවැගේම විශේෂෝ ධර්ම කොට්ඨාසයක් පවතින ධර්මයට හඳුන්වනවා අභිධර්මය කියලා. සූත්‍ර පිටකය, විනය පිටකයට වඩා වැඩිපුර ධර්ම කොට්ඨාසයක් ඇතුළත් වන නිසා තමයි මේ අභිධර්ම කියලා හඳුන්වන්නේ. ඒ වගේම විසිතුරු වූ විශිෂ්ට වූ අර්ථයක් ඇතුළත් වන නිසා ඒ ධර්ම කොට්ඨාසය හඳුන්වනවා අභිධම්ම කියලා. මෙන්න මේ විදිහට මේ අභිධර්මය විස්තර කරනවා ඒ අර්ථය. එතකොට මේ අභිධර්මයට ග්‍රන්ථ කීයක් ඇතුළත් වෙනවද? සඳහන් කරොත් එහෙම ප්‍රකරණ වශයෙන් ප්‍රකරණ 7ක් තියෙනවා. අපි කියන සත්ත ප්‍රකරණය කියලා. ධම්මසංගණී ප්‍රකරණය, එවැගේම විභංග ප්‍රකරණය, එවැගේම ධාතු කතා ප්‍රකරණය, පුද්ගල පඤ්ඤාති ප්‍රකරණය, එවැගේම කතාවත් ප්‍රකරණය, යමක ප්‍රකරණය සහ ප ဋ ාහන ප්‍රකරණය කියලා ප්‍රකරණ 7ක් තියෙනවා. මෙන්න මේ ප්‍රකරණ 7ට තමයි කියන්නේ අභිධර්මය කියලා. විශේෂයෙන්ම ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ අභිධර්මය
දේශනා කරන්නේ තව්තිසා දිව්‍ය ලෝකයේදී. එදා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදු පදවිය ලබාගෙන සම්බෝධියෙන් 6 වෙනි වර්ෂයේ ඇසලපුන් පොහොය දවසේදී සවැත් නුවර ගණ්ඩබ්බ රුක්ෂ මූලයේ සමීපයේදී යමා මහ පෙළහැර පාලා තීර්ථකයන්ගේ මානය දුරු කරලා 7 වෙනි වස සඳහා භාග්‍යතුන් වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කරනවා. තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කරලා පරසතු රුක්ෂ මූලයේ සමීපයේදී පණ්ඩුපුල් ආසනයේදී වැඩ වාසය කරමින් මාතෘ දිව්‍ය රාජයා කාය සාක්ෂි කරගෙන දසදහසක් සක්වලින් පැමිණියා වූ දෙවියන්ට කුසල ධම්මා අකුසල ධම්මා අව්‍යාකතා ධම්මා ආදී වශයෙන් මාස 3ක් මුළුල්ලෙහි මේ අභිධර්ම දේශනාව සිද්ධ කරනවා. ඒ වගේම මේ මාස 3ෙදිම බුදුරජාණන් වහන්සේ දානය වැළඳීම සඳහා මේ මනුෂ්‍ය ලෝකයට වැඩම කරනවා. කොහෙටද වැඩම කරන්නේ? අනවතප්ත විල් සමීපයට. ඒ ස්ථානයට වැඩම කරනවා කවුද? සාරිපුත්ත මහා රහතන් වහන්සේ උපස්ථානය සඳහා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සාරිපුත්තයනි මම අද මෙපමණ ධර්ම කොටාසයක් දේශනා කළා කියලා. ඒ සාරිපුත්ත ස්වාමීන් වහන්සේට ඒ දේශනා කළා වූ ධර්මයේ ණය ක්‍රම වශයෙන් දේශනා කරනවා. ඒ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මේ ණය ක්‍රම ඉගෙනගෙන ඇවිල්ලා යමා මහ පෙළහැර පාපු දවසේදී පැහැදිලා ශාසනයේ පැවිදි වුණා වූ එවැගේම සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ සමීපයේ පැවිදි වුණා වූ අතවැසියන් 500 දෙනාට උගන්වනවා. මේ විදියට විස්තර වශයෙන් ඒ ණය ක්‍රම ප්‍රකාශ කරලා ඒ භාග්‍යතුන් වහන්සේ දෙසූ ඒ ණය ක්‍රම විස්තර වශයෙන් සඳහන් කරනවා කියලා දෙනවා. මෙන්න මේ විදියට බුදුරජාණන් වහන්සේ 3 මාසයක් පුරාවට ඒ අභිධර්ම දේශනාව සිද්ධ කරලා අවසන් වෙනකොටම සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ඒ ණය ක්‍රම ඉගෙනගෙන තමන් වහන්සේ ගාව සිටින ඒ 500ක් අතවැසියන්ට අභිධර්මය නැතම් සත්‍ය ප්‍රකරණය දේශනා කරනවා. මෙන්න මේ විදිහට සාරිපුත්ත ස්වාමීන් වහන්සේ එවැගේම අතවැසියන් මේ කට්ටිය මුල් කරගෙන මේ ස්වාමින් වහන්සේලා මුල් කරගෙන තමයි අද දක්වාම මේ අභිධර්ම දේශනාව පැමිණෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ එවැගේම සාරිපුත්ත ස්වාමින් වහන්සේ එවැගේම සාරිපුත්ත ස්වාමින් වහන්සේගේ අතවැසි ස්වාමින් වහන්සේලා මේ විදිහට අද දක්වාම ආචාර්ය පරම්පරාවෙන් මේ අභිධර්ම දේශනාව අපේ අතට පත් වෙලා තියෙනවා. එහෙනම් අපි මේ විදිහට පවතින මේ අභිධර්මය පිළිබඳව අධ්‍යාපනයක් දැනුවත් වීමක් සිද්ධ කර ගන්නට ඕන. ඒ සඳහා තමයි අපි මේ විදිහට අභිධර්ම චන්ද්‍රිකාව මුල් කරගෙන මේ ධර්ම විස්තරය අපි සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම අපි අද දවසේදී කතා කරනවා මේ අභිධර්ම චන්ද්‍රිකාවේ පළමු වන පාදය වන චිත්තපාදයේ පවතින පළමු පාඩම. මේ පාඩමෙන් සඳහන් වන්නේ ද්විවිධ දේශනා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ දේශනා දෙක පිළිබඳව. අපි ක්‍රමානුකූලව පිළිවෙලට තමයි මේ අධ්‍යයන කටයුතු සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම සඳහන් කරනවා සම්මුති දේශනා පරමත්ත දේශනා යයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා දෙබැදෑරුම් වේ. සම්මුති දේශනා නම් සත්ව පුද්ගල ස්ත්‍රී පුරුෂ දේව බ්‍රහ්ම වෘක්ෂ පර්වත යනාදී වශයෙන් ලෝක විවහාරය නොඉක්ම ලෝක විවහාරයේ පිහිටා වදාළ දේශනාය. පරමත්ත දේශනා නම් ලෝක විවහාරයේ ඉක්ම ලෝක විවහාරයෙහි නොපිහිටා ස්කන්ධ ධාතු ආයතන යන ආදී වශයෙන් ඒ ධර්මයන්ගේ අවිපරීතාර්ථය නැත්නම් නොපෙරළෙන සුළු අර්ථය ගැන වදාළ දේශනාය. එතකොට මෙතනින් සඳහන් වුණා මේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා දෙකක් තියෙනවා. ඒ තමයි සම්මුති දේශනාවත් පරමාර්ථ දේශනාවත් කියලා.
සම්මුති දේශනාව කියලා කියන්නේ සත්වයන්, පුද්ගලයන්, එවැගේම ස්ත්‍රීන්, පුරුෂයන්, දෙවියන්, බ්‍රහ්මයන්, ගස් ගල් පර්වත මේවා මුල් කරගෙන යම් දේශනාවක් සිදු කරනවා නම් ලෝක විවහාරයේ පිහිටලා අන්නේ දේශනාව හඳුන්වනවා සම්මුති දේශනාව කියලා. විශේෂයෙන්ම අපට සඳහන් කරන්න පුළුවන් ඉදිරියටත් සඳහන් වෙනවා විනය පිටකය, සූත්‍ර පිටකයෙහි ඇතුළත් වන්නේ මේ සම්මුති දේශනාවයි. ඒ වගේම සඳහන් කරනවා පරමාර්ථ දේශනාව කියන්නේ ලෝක විවහාරයේ ඉක්මවලා ගිහිල්ලා තියෙන මේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ නැත්නම් නොපෙරළෙන සුළු අර්ථය ගැන වදාළ දේශනාව කියලා. එතකොට මේ පරමාර්ථ දේශනාව වශයෙන් හඳුන්වන්නේ ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව පවතින දේශනාව. එතකොට යථාර්ථය පිළිබඳව පවතින දේශනාව පරමාර්ථ දේශනාව. මොකක්ද මේ ස්කන්ධ කියන්නේ? අපි ගත්තොත් එහෙම ස්කන්ධ දන්නවා පහක් තියෙනවා. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය සහ විඥානස්කන්ධය කියලා ස්කන්ධ පහයි. ධාතු 18යි. ආයතන 12යි. මේ විදිහට මේ ඉන්ද්‍රයන් පිළිබඳව ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව නැත්නම් යථාර්ථය පිළිබඳව පවතින දේශනාව තමයි මේ පරමාර්ථ දේශනාව කියලා හඳුන්වන්නේ. ඒකයි මේ පළමුවන ඡේදයෙන් මේ කාරණා පිළිබඳව දක්වලා දීලා තියෙන්නේ. අපිට ඉදිරියේදී මේ කියන ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව වැඩි විස්තරයක් ඉදිරියට එනවා. අපි ඒ තැන්වලදී ඒවා වැඩි දුර අධ්‍යයනයක් සිදු කරගමු. දැන් අපි සාරාංශ වශයෙන් තමයි මේ කරුණු ටික මේ මූලික මට්ටමේ අපි ඉදිරිපත් කරන්නේ. එතකොට දෙවෙනි ඡේදයේ සඳහන් කරනවා සම්මුති සත්‍ය, පරමාර්ථ සත්‍ය යනුදු මේට පරියාය නාමයයි. මේන් සම්මුති දේශනා බොහෝ සෙයින් විනය පිටකයේ හා සූත්‍ර පිටකයේ ඇතුළත්ය. පරමාර්ථ දේශනාව අභිධර්ම පිටකයේහි ඇතුළත්ය. ලෝක සම්මුතියෙහින් සම්මුතියද සත්‍යය, ධර්මයන්ගේ අවිපරීතාර්ථයේ හේන් පරමාර්ථයද සත්‍යය. සම්බුද්ධයන් වහන්සේ සම්මුති ධර්මය අසා නිවන් අවබෝධ කරන්නවුන්ට එයින්ද පරමාර්ථ ධර්මය අසා නිවන් අවබෝධ කරන්නවුන්ට එයින්ද ධර්මය වදාරණ සේක. එතකොට දෙවෙනි ඡේදයේ හඳුන්වනවා මේ සම්මුති සත්‍යයත් පරමාර්ථ සත්‍යයත් කියන්නේ මේට පරියාය නාමයක්. විරත් නම් දෙකක් සම්මුති දේශනාවට සහ පරමාර්ථ දේශනාවට තවත් නම් දෙකක් කියනවා සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය කියලා. එතකොට සම්මුති දේශනාව මේ විනය පිටකයේ සහ සූත්‍ර පිටකයේ ඇතුළත් වෙනවා. ඒ වගේම පරමාර්ථ දේශනාව ඇතුළත් වෙන්නේ අභිධර්ම පිටකයේ කියලා සඳහන් කරනවා. ඒක අපිට පැහැදිලි. මොකද අභිධර්ම පිටකයේ පිළිබඳව අපි අධ්‍යයනය කරනකොට අපිට තේරෙනවා මෙහි පවතින්නේ මේ යථාර්ථය. එනම් ස්කන්ධ ධාතු ආයතනයන්ගේ ස්වභාවය පිළිබඳවයි. ඒ වගේම සඳහන් කරනවා මේ ලෝක සම්මුතිය තුල පිහිටලා මේ ධර්මයේ දේශනා කරන නිසා මෙයත් සත්‍යයක්. ඒ වගේම ධර්මයන්ගේ නොපෙරළෙන සුළු අර්ථය නිසා පරමාර්ථයද සත්‍යයක්. ඒ නිසා සම්මුති ධර්මය අහලා නිවන් අවබෝධ කරන අයට ඒ විදිහටත් පරමාර්ථ ධර්මය අහලා නිවන් අවබෝධ කරන අයට ඒ විදිහටත් බුදුරජාණන් වහන්සේ මේ ධර්මය දේශනා කළා තියෙනවා කියලා තමයි මේ විදිහට මේ පළවෙනි පාඩමෙන් මේ ස්වාමින් වහන්සේ අපිට කරුණු පැහැදිලි කරලා දෙන්නේ. එම නිසා මෙන්න මේ කාරණා පිළිබඳව හොඳට අධ්‍යයනය කරන්න. එතකොට අපිට පුළුවන් ක්‍රමානුකූලව මේ අභිධර්මයේ තියෙන මූලික අධ්‍යාපනය ලබාගෙන අපිට ඒ සත්‍ය ප්‍රකරණයට පිවිසලා ඒ ගැඹුරු ධර්මාර්ථ පිළිබඳව කරුණු ඉදිරිපත් කරමින් සාකච්ඡා කරමින් තමන්ගේ නිවැරදි සම්‍යක් දෘෂ්ටියෙහි පිහිටන්නට අපට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා විශේෂයෙන් මේ දෘෂ්ටිය සෘජු කරගන්නට සම්‍යක් දෘෂ්ටියෙහි පිහිටන්නට අපට බෙහෙවින්ම උපකාර වෙනවා අභිධර්මය ඉගෙන ගැනීම. ඒ නිසා අපි මේ පින්වත් සිළු දෙනාටම ආරාධනා කරනවා ක්‍රමානුකූලව මේ ධර්ම අධ්‍යයනය සිදු කරන්න, සිද්ධ කරලා තමන්ගේ නිවන් පිණිස හේතු වන උපකාර වන මේ ගැඹුරු ධර්ම කොටහාසය පිළිබඳව තමන් දැනුවත් වෙලා උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර ගමන නිමා කරන්නට මේ උතුම් වූ ධර්ම කොටහාසය සිළු දෙනාටම හේතු උපනිශ්‍රය වේවා කියලා අපි මේ වෙලාවේදී ආශිර්වාද කරනවා. මේ ඇති කරගත් ජනිත කරගත් පුණ්‍ය ධර්මයේ විශේෂයෙන්ම සක්දේව රජතුමා ප්‍රධාන කොට ඇති දිවරාජ මණ්ඩලයටත් ඒ වගේම බ්‍රහ්ම රාජ මණ්ඩලයටත් අත්පත් වේවා. ඒ වගේම
අපට මේ ධර්ම කොට්ඨාසය පිළිබඳව උගන්වපු ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් මේ පින් හේතු වාසනා වේවා. තව තවත් ඒ උතුමන් වහන්සේලාගේ ශාසනික කටයුතු සිදු කරගෙන යන්නට හැකියාව, ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා කියලා අපි මෙත් සිතින් ආශිර්වාද කරනවා. ඒ වගේම සියලුම දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝාසු ලබත්වා කියලා අපි මේ වෙලාවේදී සියලු දෙනාටම ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු.